Microsoft Excel එකේ එක text එකක characters කීයක්ද තියෙන්නේ කියලා calculate කරන්න පුළුවන්. ඒ වුණාට ඒ text එකේ words කීයක්ද තියෙන්නේ කියලා calculate කරන්න function එකක් නැහැ. ඒකට අපි අද අලුත් function එකක් හදා ගන්නවා. මම ජිෆ්‍රීස් අදින් දිගටම මේ වීඩියෝ එක බලන්න. ඒ function එක මෙහෙම තමයි වැඩ කරන්නේ. equal count words කියන function එක දාගත්තා. දාගෙන මේ text එක මම select කරගෙන enter කරන්න තියෙන්නේ. ඒකේ words කීයක්ද තියෙන්නේ කියලා මෙතන පෙන්නනවා. මම double click කරනම් හැම එකටම ඒක apply වෙන්න. ඉතින් මේ function එක අපි මුල ඉඳලා step by step ඉගෙන ගන්න යනවා. මේකට අපි functions පහක් දැනගෙන ඉන්න ඕනේ. first if function එක, දෙවෙනි එක len function, තුන්වෙනි එක trim function, හතරවෙනි එක substitute function and finally lambda function. මේ functions පහම අපි ඉගෙනගෙන ඒකින් මේ function එක අපි හදනවා. ඉතින් මාත් එක්ක අන්තිම වෙනකන් ඉන්න. first step අපි if function එක දැනගෙන ඉන්න ඕනේ. මම සරලව කියලා දෙන්නම්. මෙතන අපේ ස්ටාෆ්ලා ඉන්නවා. ඒගොල්ලෝ ගෙනාපු සේල්ස් තියෙනවා. මේකට අනුව කොමිෂන් එක කැල්කියුලේට් කරන්න ඕනේ. ඉතින් මේ සේල් 5000ට වැඩිය තිබුණා නම් ඒකට අපි 105ක කොමිෂන් දෙනවා. ඉතින් 5000ට වැඩියෙන් තියෙන ගානට විතරයි අපි කොමිෂන් දෙන්නේ. මම ඒකට ෆන්ක්ෂන් එකක් දාගන්නම්. මම කියන්නම් කොහොමද මේක වැඩ කරන්නේ කියලා. ඊට කලින් if function එකෙන් ඇත්තටම වෙන්නේ යම් කිසි දෙයක් ඇත්ත නම් මොනවද කරන්නේ? එහෙම නැත්නම් ඒ කියන්නේ බොරු නම් නැත්නම් වැරදි නම් නැත්නම් ඇත්ත නැත්තම් කොහොමද කරන්න කියන එක තමයි if function එකකින් වෙන්නේ. සාමාන්‍යයෙන් මම කියනවාද වැස්සොත් මං කුඩේ අරන් යනවා. වැස්ස නැත්තම් මං කුඩේ අරන් යන්නේ නැහැ. නැත්තම් අද වැස්සොත් මම ඉස්කෝලේ යන්නේ නැහැ. වැස්ස නැත්තම් මං ඉස්කෝලේ යනවා. ඉතින් මෙතන කන්ඩිෂන් එකක් තියෙනවා නේද? වැස්සොත් කියන එක තමයි කන්ඩිෂන් එක. එහෙම වැස්සොත් මොනවද කරන්නේ? මං ඉස්කෝලේ යන්නේ නැහැ. වැස්ස නැත්තම් ඉස්කෝලේ යනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් true නම් ඇත්ත නම් අපි මෙහෙම දෙයක් කරනවා. ඒක ඇත්ත නැත්තම් අපි වෙන දෙයක් කරනවා. ඉතින් ඒක තමයි if function එක. ඒක කරන්නේ කොහොමද කියලා බලමු. මෙතන equal එකක් ගහලා if function එක දාගන්නේ. දාගත්තට පස්සේ කලින් මම කිව්වා වගේ logical test එක දාන්න ඕනේ. මොනවද logical test එක? මෙතන sale value එකක් තියෙනවා. මේ value එක 5000ට වැඩියෙන් තියෙන්න ඕනේ. මේ value එක 5000ට වැඩියෙන් තියෙනවා නම් දැන් මොනවද කරන්නේ? මේක තමයි logical test එක. right? මේක 5000ට වැඩියෙන් තියෙනවා නම් මොනවද කරන්න ඕනේ? එහෙම නැත්නම් මොනවද කරන්න ඕනේ කියලා අපි function එකට කියන්න ඕනේ. කලින් අපි logical test එක දාගත්තා. ඒක තමයි මේ value එක වැඩියෙන් තියෙනවද කියලා අපි මේ comparison operator එක use කරන්නේ 5000ට වැඩියෙන් තියෙනවද කියලා check කරනවා. ඊට පස්සේ අපි කියනවා එහෙම 5000ට වැඩියෙන් තිබුණොත් මොනවද කරන්න කියලා කියන්න ඕනේ. එතකොට මේක 5000ට වැඩියෙන් තියෙනවා නම් ඒ 5000ට වැඩියෙන් තියෙන ගානට අපි 105ක කොමිසමක් දෙනවා. ඒකනේ අපි කරන්න යන්නේ. ඉතින් මම බ්‍රැකට් එක ඇතුලේ කලින් මේකින් 5000 අඩු කරගන්නවා. මේකින් 5000 අඩු කරනවා කියලා කියන්නේ 2022යි. මේකේ තේරුම මෙතනින් 2022ක් මෙතනට එනවා. ඒ කියන්නේ 5000ට වැඩි වුණු ගානන එක. ඒකට තමයි අපි වැඩි කරනවා මේ 5% එකකින්. 105ක්. 5කින් ඕක වැඩි කරනවා. මේ 5% එක ඒ කියන්නේ 105 කියන මේ value එක අපේ table එකට එළිය තියෙන හින්දා මේක මම පල්ලෙහාට ඇදගෙන යනකොට මේකත් පල්ලෙහාට ඇදෙනවා. ඉතින් ඒක නවත්තන්න මම මේක lock කරන්න ඕනේ. ඒකට මම F4 ගහගන්නම් මගේ keyboard එකේ. සමහර වෙලාවට ඔයගොල්ලෝගේ keyboard එකේ function එකත් එක්කම F4 ගහන්න සිද්ධ වෙයි. හරි? මෙතන මේ value එක 5000ට වැඩිය තියෙනවා නම් අපි ඇවිල්ලා මේකට 105ක කොමිෂමක් දෙනවා. එහෙම නැත්තම් මේක 5000ට වැඩියේ නැත්තම් අපි මොනවද දෙන්නේ නැහැ. එයාට කොමිෂමක් දෙන්නේ නැහැ. මම බ්‍රැකට් එක ක්ලෝස් කරන්න. හරි? මෙතන මොනවද first argument එක ඇවිල්ලා logical test එක. මොනවද logical test? මේක 5000ට වැඩිද කියලා check කරගන්නවා. දෙවෙනි එක ඇවිල්ලා එහෙම වැඩි නම් මොනවද කරන්නේ? value if true. ඒක ඇත්ත නම් මොනවද කරන්නේ? ඒක ඇත්ත නම් අපි ඇවිල්ලා 105ක ඒ වැඩි වුණු ගානට කොමිසමක් calculate කරනවා. අනිත් එක last argument එක වෙලා value false. එහෙම නැත්නම් මොනවද කරන්නේ? බිංදු කියලා දෙන්න. කොමිෂන් දෙන්න බෑනේ හැමෝටම. හරි? enter කළොත් කොමිෂම calculate කරලා ඉවරයි. මේක මම පල්ලෙහාට ඇද ගන්නම්. ඉතින් මෙහෙම තමයි if function එක වැඩ කරන්නේ. ඔයාට දෙයක් යම් කිසි දෙයක් ඇත්ත නම් මොනවද කරන්නේ? එහෙම නැත්නම් මොනවද කරන්නේ? එච්චරයි case එක. හරි සරලයි. හරි එහෙනම් දෙවෙනි function එක ඉගෙන ගමු අපි. ඒක තමයි len function එක. ඉතින් len function එකකින් කරන්නේ මේක ඇතුලේ එක text එකක තියෙන characters කීයද කියලා හොයලා දෙන එක. මම මෙතන ගිහිල්ලා len function එක ගහන්නම්. len කියලා ගහලා මේ text එක select කරගන්න. select කරගෙන bracket එක වහලා enter කළොත් මෙයා කියනවා 11ක් කියලා. 11ක් කියලා කියන්නේ මේක ඇතුලේ total characters 11ක් තියෙනවා including space. මේකේ space තියෙනවා නම් ඒකත් එයා ගණන් කරනවා. දැන් අන්තිමට word කියලානේ තියෙන්නේ hello word. මම තව space එකක් දාගන්න. මෙතන 11යි තියෙන්නේ.
තව ස්පේස් එකක් දාගෙන එළිය ක්ලික් කළොත් මේ බලන්න මේක 12 වෙනවා. ඒකට හේතුව එයා ඇඩිෂනල් තියෙන එයා ඇඩිෂනල් තියෙන ඕනම ස්පේසස් එයා කවුන්ට් කරනවා. හරි? ඒක මතක තියාගන්න. මම අන්ඩු කරන්නම් Control Z. හරි length එක හරි සරලයි. len කියලා ෆන්ක්ෂන් එක දීලා ඒ ෆන්ක්ෂන් එකට අපි ටෙක්ස්ට් එක දුන්නොත් ඒකේ තියෙන කැරක්ටර්ස් කීයද කියලා එයා ගණන් කරලා කියනවා. ඒක තමයි එයාගේ වැඩ. හරි එහෙනම් තුන්වෙනි ෆන්ක්ෂන් එකට යමු. trim ෆන්ක්ෂන්. මේකේ මොනවද වෙන්නේ කියලා කිව්වොත් ඒක ටෙක්ස්ට් එකක් අපි අරගත්තොත් ඒ ටෙක්ස්ට් එකේ අනවශ්‍ය ස්පේසස් රිමූව් කරන එක තමයි එයාගේ වැඩ. දැන් මෙතන hello එකට කලින් ස්පේසස් තියෙනවා. world එකටයි hello එකටයි මැද්දේ ගොඩාක් ස්පේසස් තියෙනවා. පස්සෙත් තියෙන්න පුළුවන් මේ එක්ස්ට්‍රා ස්පේස් තියෙනවා. world එකෙන් පස්සෙනුත් ස්පේසස් තියෙනවා. ඉතින් මේවා සේරම trim කරලා රිමූව් කරලා hello එකටයි world එකටයි මැද්දේ එක ස්පේස් එකක් විතරක් තියෙන එක තමයි මෙයාගේ වැඩ. හරි මම මෙතන දාගන්නම් ඔයාලට තේරෙයි. equal trim function එක දානවා. දාලා මේ ටෙක්ස්ට් එක මම සිලෙක්ට් කරගෙන එන්ටර් කරන්නම්. දැන් බලන්න මේක පොඩ්ඩක් ලොකු කරගන්නම්. මේ මම පල්ලෙහාට අදින්නම්. මේ බලන්න ලස්සනට මේවා එක ස්පේස් එකක් විතරක් words වල අතරතුරේදී එක ස්පේස් එකක් විතරක් තියලා අනවශ්‍ය ස්පේසස් සේරම රිමූව් කරලා තමයි මෙයා මේක දාලා දීලා තියෙන්නේ. හරි සිම්පල් ලොකු දෙයක් නෙමෙයි තේරුම් ගන්න එක විතරයි තියෙන්නේ. හරි. එහෙනම් trim function එකත් අපි තේරුම් ගත්තා. හරි. දැන් බලමු substitute function. substitute function. හරි. වැරදි විදිහට pronounce කරන්න එපා. හරි. මෙතන substitute function එකෙන් වෙන්නේ මොනවද කියලා කිව්වොත් ඔයා යම් කිසි දෙයක් දෙනවා. මේක අරගෙන ඒක ඔයා මේකෙන් replace කරන්න. හරි. මගේ පේන අරගන්න ඒ පේන මෙතන පෙන් තුනක් තියෙනවා නම් ඒ පෙන් තුන අරගෙන ඒ වෙනුවට pencil තියන්න කියලා තමයි කියන්නේ. හරි. හරි ලේසි. හරි සරලයි. මම කියන්නම්. equal මෙතන substitute කියන function එක දාගත්තා. කලින් මෙයා කියනවා text එක දෙන්න කියලා. හරි. මම දෙන්නේ මේක තමයි text එක. හරි අරගන්න. කමා එකක් දාගත්තා. all text එක. මේ text එක ඇතුළේදී ඔයාට change කරන්න ඕන text එක මොනවද? ඒ කියන්නේ පරණ text එක කලින් දෙන්නකෝ කියලා කියන්නේ. හරි. අපිට මෙතන හැම එකෙම color කියන එකේ COLOUR කියන එක දාලා තියෙන්නේ. මම කැමති COLOR කියලා දාගන්න. හරි. UR එක තමයි දැන් වෙනස් කරන්න ඕනේ. මම ඩබල් කොටේෂන් එක ඇතුලේ දාන්න ඕනේ. මේක ටෙක්ස්ට් එකක් නේ නිසා. මම කරන්න යන්නේ COLOUR කියන එක ටයිප් කරගන්නවා. මේ color කියන එක තමයි old text එක. කමා එකක් දාලා දැන් කියනවා අලුත් text එක. මේක මාරු කරන්න ඕනේ මොන text එකකින්ද? මම කියනවා ඩබල් කොටේෂන් එක ඇතුලේ COLOR. හරි. COLOUR වෙනුවට COLOR කියන එක වෙනස් කරන්න කියලා මම කියනවා. බ්‍රැකට් එක වහනම් අනිත් එක ඔප්ෂනල් ආගියුමන්ට් ඒක අත්‍යවශ්‍ය නෙමෙයි. බ්‍රැකට් එක වහලා මම එන්ටර් කරන්නම්. දැන් බලන්න color කියන එක COLOUR කියන එක මෙතන COLOR කියලා එනවා. ඒ කියන්නේ අපේ වැඩේ වුණා. මම මේක පල්ලෙහාට ඇදගෙන යන්නම් කොහොමද වැඩේ වෙන්නේ කියලා බලමු. මෙතනත් color එක මාරු වෙලා තියෙනවා. මෙහෙම මෙතනත් මාරු වෙලා තියෙනවා. මෙතනත් මාරු වෙලා තියෙනවා. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම COLOR කියලා මාරු වෙලා තියෙන්නේ. හරි එහෙනම් අපි functions හතර ඉගෙන ගත්තා. ඔයගොල්ලන්ට if function දන්නවා දැන්, len function, trim function, substitute function. දැන් අපිට වැඩේට බහින්න පුළුවන් අපේ function එක හදන වැඩේට. හරි? ඉතින් මම මේ ටික delete කරගන්නම්. හරි මෙතන space එකක් ඕන මට වැඩ කරන්න ඒ නිසා. first අපි මේ text එකකින් words කීයක් තියෙනවද කියලා count කරන formula එකක් හදා ගන්නවා. හදාගත්තට පස්සේ ඒක අපි lambda function එකට දීලා function එකක් හදා ගන්නවා. හරි? කලින් අපි මෙතන formula එකක් හදමු. ඒකට මෙතන අපි කරන්න ඕනේ මේ ටෙක්ස්ට් එක අරගෙන ඒ ටෙක්ස්ට් එකකින් words කීයක් තියෙනවද කියලා count කරන්න. හරි අපි කලින් මෙතන මොන හරි value එකක් තියෙනවද කියලා check කරගමු. අපි පල්ලෙහාට අදිනකොට මේ හරිය value එකක් නැත්නම් ඒකත් ප්‍රශ්නයක් වෙනවනේ. ඒක check කරන්න තමයි අපි if function use කරන්නේ. මම if කියන function එක දාගන්නම්. මේ value එක ගන්නවා. මේ value එක අරගෙන මේක check කරනවා මේක ඇවිල්ලා මොනවත් නැද්ද කියලා check කරනවා. මේකේ මොනවත් නැත්තම් මොනවත් කරන්න එපා. හරි? කලින් චෙක් කරනවා මේ B3 එකේ මොනවත් මේකේ තේරුම ඩබල් කොටේෂන් දෙකක් දානවා නම් ඒකේ තේරුම මොනවත් නැහැ. නිකන් empty කියලා කියන්නේ. මේකේ මොනවත් නැත්තම් මොනවත් කරන්න එපා. empty නිකන් empty space එකක් විතරක් තියන්න. space උත් නෙමෙයි empty තියන්න. හරි? එහෙම මොන හරි දෙයක් තිබුණා නම් දැන් මොනවද කරන්නේ? දැන් අපි මොනවත් නැතුවට සමානයිද කියලා චෙක් කරනවා. එහෙම මොනවත් නැත්තම් මේකේ අපි දාගන්නවා මොනවත් නැහැ කියලා. එහෙම මොන හරි යම්කිසි දෙයක් ඒකේ තියෙනවා නම් දැන් කියන්න ඕනේ මොනවද කරන්න ඕනේ කියලා. මේකේ වැලියු එකක් තියෙනවා නම් දැන් අපි කවුන්ට් කරන්න ඕනේ නේද? ඒ කොහොමද කවුන්ට් කරන්නේ? words කවුන්ට් කරන්න ඕනේ. කලින් අපි බලාගමු මේකේ characters කීයක් තියෙනවද කියලා චෙක් කරගමු. ඔයගොල්ලන්ට තේරෙයි මේක ඉවර කරනකොට දැනට පොඩ්ඩක් patience මේක බලන්න. හරි? කලින් මම len function එක දාලා මේකේ characters කීයක් තියෙනවද කියලා චෙක් කරගන්නවා len function එක දාලා. තියෙන ප්‍රශ්නේ සමහර වෙලාවට
මේ වගේ දැන් සාමාන්‍ය මෙතන ලෙන් මේක දාන්න කලින් මම මෙතන equal len කියලා දැම්මොත් දාලා මේක select කරලා enter කළොත් මේක 25 කියලා පෙන්නනවා. මම මෙතන ගිහිලා space එකක් දැම්මොත් මේක 26 වෙනවා. ඒ නිසා මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා අපිට. අපි ගිහිලා equal if function එක දාගෙන මේක check කරනවා. equal මේක මොනවත් නැද්ද කියලා check කරනවා. එහෙම මොනවත් නැත්නම් මොනවත් කරන්න එපා. කමා එක දාලා එහෙම මොනවා හරි තියෙනවා නම් විතරක් අපි len function එක දානවා. len function එක දාලා මේ value එක දෙන්න කලින් මං trim function එක ඇතුලේ මේ value එක දෙනවා. මේ value එකේ මොන හරි additional spaces තියෙනවා නම් trim function මොනවද කරන්නේ? ඒවා සේරම remove කරයි. remove කරලා තමයි අපේ len function එකට බාර දෙන්නේ. දැන් len function මොනවද කරන්නේ? සේරම remove කළාට පස්සේ තියෙන characters ටික එයා count කරයි. හරි දැන් len function count කරනවා characters කීයද මෙතන තියෙන්නේ කියලා. හරි. එයා ඒක වැඩක් කරනවා. දැන් මොනවද කරන්න ඕනේ? කලින් අපි කළා count කළා සේරම. ඒකේ space උත් එක්ක තමයි අපි count කළේ. දැන් කරන්න යන්නේ space නැතුව count කරන්න. right? මම ඒක equal minus දාගෙන අපි මොන හරි දෙයක් count කරනවා නම් කලින් len function එක දාන්නේ. දැන් ඒක දාන්න කලින් මම කලින් ඔයාලට පෙන්නන්නම් substitute function එක මෙතන use කරන විදිහ. substitute function එකකින් මේ text එක මම අරගන්නවා. අරගෙන කමා එකක් දාලා පරණ text එක මොනවද? space එක. කලින් ඔයා spaces අරගෙන space නැති කරන්න. space එක මේ space එක අරගෙන space එක නැති කරන්න කියලා මම එයාට කියනවා. හරි. නැති කරලා bracket එක close කරනවා. case එක ඉවරයි. දැන් substitute function මොනවද කරන්නේ? මේකේ තියෙන space සේරම remove කරයි. මේකේ තියෙන මැද්දේ තියෙන spaces තියෙන්නේ. ඒ සේරම remove කරයි. remove කළාට පස්සේ මම කියනවා හරි මේ B3 එක sorry මම කලින් එක trim function එකට දාගන්නම්. ඔයාලා දන්නවා trim function එකකින් මොනවද වෙන්නේ කියලා. trim function එකේ මේකේ තියෙන extra spaces සේරම remove කරනවා. remove කරලා වචන අතර තියෙන එක space එකක් විතරයි එයා තියෙන්නේ. ඒ නිසා එයා මොනවත් touch කරන්නේ නැහැ මේ වචන අතර තියෙන spaces වල. ඒ නිසා අපි trim function එකට බය නැතුව මේ text එක බාර දීලා extra spaces විතරයි අපි remove කරලා ගන්නෙ. ඒ ගත්තු text එක අපි substitute function එකට බාර දෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැතුව වැඩේ වෙනවා. මෙයා මොනවද කරන්නේ? මේ trim කරලා ගත්ත value එකකින් මේ මැද්දේ තියෙන spaces ටික ගන්නවා. අරගෙන ඒක remove කරලා දානවා මෙහෙම. මේකේ තේරුම මොනවද දාන්න එපා. space උත් දාන්න එපා ඔක. හරි? remove කරලා දානවා. දැන් remove කළාට පස්සේ මේක කොහොම තියෙයිද? මේකේ space නැතුව සේරම එකට තියෙයි. එහෙම තිබුණා නම් ඒක මම දැන් count කරනවා len function එක දාලා. මොනවද කරන්නේ මේ ටික? ලස්සනට count කරලා ගන්නවා. හරි. so අපි මෙතන ඇත්තටම කරලා තියෙන්නේ len function එක use කරලා සේරම characters count කරලා තියෙනවා. ඊට පස්සේ space නැතුව count කළා. space එක count කළා ඊට පස්සේ space නැතුව count කළා. so space එක count කරපු එකකින් space නැතුව count කරපු එක අපි minus කරනකොට අපිට spaces කීයද තියෙන්නේ කියලා මේකෙන් අපිට හොයාගන්න පුළුවන්. ඒක තමයි අපි මෙතන කරන්නේ. මම enter කරන්නම්. දැන් බලන්න මේකේ spaces කීයද තියෙන්නේ? 1 2 3 4යි. spaces 4ක් තියෙනවා. එතකොට check කරමු මෙතන words කීයද තියෙන්නේ කියලා. spaces 4ක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම words 5ක් තියෙන්න ඕනේ. ඒකට හේතුව spaces එන්නේ මැද්දේ. දැන් මෙතන බලන්න my name is Jeffrey Sadin. බලන්න මෙතන මැද්දේ spaces එනවා. එතකොට spaces 1 2 3 4ක් තියෙද්දි වචන තියෙනවා මෙතන 1 2 3 4 5යි. හරි? අපි spaces ගණන් කරලා ඒ space එකට තව එකක් අපි plus දාලා එකක් add කළොත් එතකොට අපිට ලැබෙනවා මේකේ තියෙන වචන ඒ කියන්නේ words ගණන් අපිට ලස්සනට ලැබෙනවා. මම මේක පල්ලෙහාට ඇද ගන්නම් අපිට check කරගන්න පුළුවන් මේක හරියද කියලා. හරි? මෙතන වචන දෙකක් තියෙනවා. වචන දෙකක් තියෙනවා නේද මෙතන? හරි? මේ දෙක කියලා ලස්සනට පෙන්වනවා. මෙතන 1 2 3 4ක් තියෙනවා. 4 කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපේ words count calculation එක හරි. දැන් අපි දාගත්තා words count කරන function එකක්. මේ function එක අපි දැන් lambda function එකට දීලා අලුත් function එකක් හදාගමු. එතකොට අපිට ඕන වෙලාවට මේක use කරන්න පුළුවන්. හරි. මේක තමයි function එක. මේ function එක තමයි මම lambda function එකට බාර දෙන්න යන්නේ. කලින් අපි lambda function එක තේරුම් ගමුකෝ. ඔයා මගේ කලින් වීඩියෝ එක බලලා තියෙනවා නම් ඔයාට lambda function කියන්නේ මොනවද කියලා already දන්නවා ඇති. ඒ වුණාට ප්‍රශ්නයක් නැහැ. ඔයා අලුත් එක්කෙනෙක් නම් මම කොහොමද පැහැදිලි කරනවා. මම කලින් lambda කියන function එක දාගන්නම්. හරි? දාගෙන මේ lambda function එකට අපි parameters දෙන්න ඕනේ. ඊට පස්සේ calculation කරන්න ඕනේ. කලින් parameters දෙනවා. ඊට පස්සේ calculation එක කරනවා. ඉතින් depends on ඒ අපිට තියෙන ප්‍රශ්නෙට අනුව parameters වෙනස් වෙනවා. අපිට සමහර වෙලාවට parameters 10ක් 15ක් එන්නත් පුළුවන්. calculation එකක් ගොඩාක් complicate වෙන්නත් පුළුවන්. මෙතන calculation එක පොඩි complication එකක් තියෙනවා calculation එකේ. ඒ වුණාට අපිට අවශ්‍ය වෙන parameter එක එකයි. මොනවද අවශ්‍ය වෙන්නේ? අපිට මේ text එක විතරයි ඕන වෙන්නේ. මං text කියලා දාගන්න. අපිට ඕනේ text කියන parameter එක. හරි.
ලැම්ඩා ෆංක්ෂන් එකට කියනවා ලැම්ඩා අපිට ටෙක්ස්ට් කියලා පැරාමීටර් එකක් තියෙනවා. ඊට පස්සේ මම ලැම්ඩා ෆංක්ෂන් එකට කියනවා මේ ටෙක්ස්ට් එක අරගෙන මේ කැල්කියුලේෂන් එක කරන්න. ඉතින් මේ කැල්කියුලේෂන් එකේදී මම මෙතන කියලා තියෙන්නේ B3 කියන එක. B3 කියන එකට තමයි මම මෙතන ටෙක්ස්ට් කියලා දීලා තියෙන්නේ. මම ඒක කොපි කරගන්න. මේ B3 වෙනුවට මම මේ ටෙක්ස්ට් එක පේස්ට් කරගන්න. මම මෙතන නමක් දීලා තියෙනවා. ඒ නම මම මේ මෙතන B3 වෙනුවට දාගන්නවා. දැන් ඇවිල්ලා අපි ලැම්ඩා ෆංක්ෂන් එකට බ්ලූප්‍රින්ට් එකක් දීලා තියෙනවා. ටෙක්ස්ට් කියලා දෙයක් තියෙනවා. ඒ ටෙක්ස්ට් එක අරගෙන ඔයා මේ කැල්කියුලේෂන් එක කරන්න කියලා තමයි ලැම්ඩා ෆංක්ෂන් එකට අපිට දෙන්නේ. දැන් මම එන්ටර් කළොත් එන්ඩ් එකේදී බ්‍රැකට් එකක් දාන්න අමතකුණා. මම ඒක දාලා ඉවරයක් කරන්නම්. බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරමු. දැන් මෙයා එරර් එකක් පෙන්නනවා කැල්කියුලේෂන් එරර් කියලා. හේතුව ඇවිල්ලා ලැම්ඩා ෆංක්ෂන් එකට කෙලින් වැඩ කරන්න බෑ. එයාට මෙහෙම දුන්නට එයාට වැඩ කරන්න දන්නේ නැහැ. මේක ටෙස්ට් කරන්න විදිහක් තියෙනවා. අන්තිමට ගිහිල්ලා අපිට බ්‍රැකට් එකක් ඕපන් කරලා එතන අපිට දෙන්න පුළුවන් මේ ටෙක්ස්ට් වැලියු එක මොනවද කියලා. මම මේක තමයි ටෙක්ස්ට් වැලියු එක කියලා මේක සිලෙක්ට් කරගෙන බ්‍රැකට් එක ක්ලෝස් කරලා බ්‍රැකට් එක ක්ලෝස් කරලා එන්ටර් කරන්නම්. දැන් බලන්න 5 කියලා ලස්සනට එනවා. දැන් මෙතන 2නේ. මම මේක පල්ලෙහාට අදිනකොට ඕකත් 2 කියලා තමයි එන්නේ. ඒ කියන්නේ අපේ ලැම්ඩා ෆංක්ෂන් එක ලස්සනට වැඩ කරනවා. දැන් මේ ලැම්ඩා ෆංක්ෂන් එක අරගෙන ගිහිල්ලා අපි කස්ටම් ෆංක්ෂන් එකක් හදමු. ඒක තමයි count words කියන ෆංක්ෂන් එක. ඔයගොල්ලන්ට මේ ලැම්ඩා ෆංක්ෂන් එක හරියට තේරුනේ නැත්නම් මීට කලින් මම දාපු වීඩියෝ එකක් තියෙනවා. අපි OT ෆංක්ෂන් එකක් හැදුවා. ඒකේ මම ලැම්ඩා ෆංක්ෂන් එක පැහැදිලිව එක්ස්ප්ලেইন කරලා තමයි ඔය OT ෆංක්ෂන් එක හැදුවේ. මෙතන ලැම්ඩා ෆංක්ෂන් එකකින් ඇත්තටම වෙන්නේ අපි ලැම්ඩා ෆංක්ෂන් එක ටෙම්පරරි ෆංක්ෂන් එකක් විදිහට යූස් කරන්නේ. පැරාමීටර් එකක් දෙනවා. දීලා ඒ පැරාමීටර් එක අපේ ෆංක්ෂන් එක ඇතුලේ යූස් කරන්නේ කොහොමද කියලා එයාට කියලා දෙනවා. ඉතින් මේකම අපි දාන්නේ ටෙස්ට් කරන්න විතරයි. මේක මෙතනට අදාළ වෙන්නේ නැහැ. හරි මේක ඇවිල්ලා බ්ලූප්‍රින්ට් එකක් විතරයි. මොනවත් අපි මෙතන ලින්ක් කරලා නැහැනේ. අපි B3 එක දීලත් නැහැ. මොනවත් දීලා නැහැ. අපි මෙතන මේ ටෙක්ස්ට් එක දුන්නොත් එයා ඒ ටෙක්ස්ට් එක අරගෙන ගිහිල්ලා මේක ඇතුළට දානවා. දාලා එයා කැල්කියුලේෂන් එක කරලා ඔයාට උත්තරේ දෙනවා. ඒක තමයි මෙයාගේ වැඩේ. දැන් ලැම්ඩා ෆංක්ෂන් එක අපි හදාගෙන තියෙන්නේ. මේ ලැම්ඩා ෆංක්ෂන් එක මම කට් කරගන්නම්. කට් කරගෙන මං යනවා මේ ෆෝමියුලා කියන එකට. ඔයා හෝම් එකේ ඉන්නවනම් මතක තියාගන්න ෆෝමියුලා එකට ගිහිල්ලා නේම් මැනේජර් කියන එක්කෙනා ගාවට යන්න. ගිහිල්ලා අලුත් නමක් දාගන්න ඕනේ. අපි ලැම්ඩා ෆංක්ෂන් එකක් හදනවා කියලා කියන්නේ නමක් නැති බබෙක්. මේ නමක් නැති බබෙකුට අනිවාර්යයෙන්ම නම් දාන්න ඕනේ. එතකොට තමයි අපි ඕන වෙලාවට එයාට කතා කරන්න පුළුවන්. හරි? නමක් නැත්නම් කතා කරන්න බෑනේ. ඒ නම දාගන්න අපි යන මනුස්සයා තමයි මේ නේම් මැනේජර් කියන එක්කෙනා. නේම් මැනේජර් තමයි අපේ නම් ටික මතක තියාගන්න. ඔයා නම් 1000ක් දාන්න පුළුවන්. ළමයි 1000ක් ඉන්න පුළුවන් ඔයාට. ඒ වුණාට නේම් මැනේජරයා තමයි නම් ටික මතක තියාගන්න. එයා ගාවට කියලා ගිහිල්ලා කියනවා අපි නේම් මැනේජර් මහත්තයා අපිට මෙතන මම දාගන්නම් count words කියලා ෆංක්ෂන් එකේ නමක් දාගන්න. මෙහෙම නමක් දාන්න ඕනේ. ඒකට අදාළ වෙන ෆංක්ෂන් එක තමයි මේක කියලා අපි හදාගත්තු ෆංක්ෂන් එක මෙතන අපි පේස්ට් කරනවා. බය වෙන්න එපා. ඒක තියෙනවා. ඔක පෙන්වන්නේ සමහර වෙලාවට හරියට මේ තියෙන්නේ. අපි හදාගත්තු ෆංක්ෂන් එක. මෙයාට නමක් දානවා count words කියලා. ඕකේ කියලා දුන්න ගමන් වෙඩේ හරි. එරර් එකක් තියෙනවා නම් එයා අනිවාර්යයෙන්ම කියනවා. හරි එහෙනම් අපි ෆංක්ෂන් එක දාගත්තා. දාගත්තට පස්සේ මම මේක ඩිලීට් කරන්නම්. දැන් අපිට පුළුවන් මෙතනට ගිහිල්ලා equal count words කියන ෆංක්ෂන් එක දාගන්න. දාගෙන ටෙක්ස්ට් එක සිලෙක්ට් කරලා enter කරන්න විතරයි තියෙන්නේ. අපේ words ලස්සනට මෙතන count වෙලා එනවා. ඉතින් මේක තමයි count words ෆංක්ෂන් එක. ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම මේක කරන්න. මම හිතනවා ඔයගොල්ලෝ කරලා ඇති කියලා. මේ ෆංක්ෂන් හදන වීඩියෝ සීරීස් මම තවත් හදනවා. ඔයගොල්ලෝ මේකේ මාස්ටර් වෙන්න පුළුවන්. මේක continuously මාත් එක්ක ඉගෙන ගත්තොත්. මම මේකට යූස් කරපු මේ ડોකියුමන්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයගොල්ලොත් මේක try කරලා බලන්න මාත් එක්ක.